ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මේක ජුලයි මාසේ දෙවනිදා ඉඳලා ජුලයි මාසේ 9 වෙනිදා වෙනකන් මේ කාල සීමාව ඇතුළත ඔබට ඔබ කැමතිම වෙබ් අඩවිය ජනප්‍රිය කිරීම සඳහා රේට් ඇන්ඩ් රිවිව් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට අපි ඉල්ලා සිටිනවා මෙන්න මේ කාල සීමාව ඇතුළත ඔයගොල්ලන්ට ලෑස්ති වෙලා සූදානම්ව සිටින්න. නැවතත් දිනේ ජුලයි 2 වෙනිදා සිට ජූලි මාසේ 2 වෙනිදා ඉඳලා ජූලි මාසේ 9 වෙනිදා දක්වා කාල සීමාව ඇතුළත ඔබට රේටින් ඇන්ඩ් රිවිව් ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. සහ අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය ජනප්‍රිය වෙබ් අඩවිය සඳහා පත් කිරීම සඳහා ජයග්‍රහණයක් ලබා දීම සඳහා උනන්දු වෙන්න මෙය පුළුවන් තරම් ප්‍රචාරණය කරන්න මේ රේට් ඇන්ඩ් රිවිව් කරන්න කියන එක. bestweb.lk එකේ රේටිං සහ රිවිව් වලට පිවිසෙන්නේ කොහොමද? මම ඉස්සෙල්ලා කිව්වා වගේ ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් ඒ ඕනෑම ක්‍රමයකින් රේටිං රිවිව් වලට පිවිසීමේ හැකියාව තියෙනවා. එතකොට අපි බලමු මෙතනින් ඉස්සරහට යන්නේ කොහොමද කියලා. රේටිං රිවිව් වලට ආවට පස්සේ එතන බටන් එකක් තියෙනවා. ඒ අදාළ රේටිං පේජ් එකට පිවිසෙන්න. එතනින් අපි රේටිං පේජ් එකට ගියාට පස්සේ එතන තියෙනවා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ වෙරිෆයිඩ් රේටිං එකක්ද එහෙම නැත්නම් ගෙස්ට් රේටිං එකක්ද අපි කරන්නේ කියන අපේ කැමැත්ත අනුව බටන්ස් දෙකක් තියෙනවා. එතකොට අපි ඉස්සෙල්ලා බලමු මේ වෙරිෆයිඩ් රේටිං එකක් අපි වෙරිෆයිඩ් රේටිං එකක් කරන්නේ කොහොමද කියන එක. වෙරිෆයි බටන් එක ක්ලික් කරාට පස්සේ අපි එන්කරේජ් කරනවා ඕගොල්ලන්ට වෙරිෆයි කරලා එන්න කියලා හැම වෙලේම. ඕගොල්ලෝගේ ඊමේල් ID එක හරි එහෙම නැත්නම් මොබයිල් නම්බර් එක හරි එන්ටර් කරපුවාම එතනින් ඒක ඇතුළත් කරලා නෙක්ස්ට් කරාට පස්සේ ඔගොලොන්ට හම්බෙනවා ඔගොලොන්ගේ OTP එක ඔගොලොන් ඒ යොමු කරපු ඊමේල් එකට හෝ අදාළ ජංගම දුරකථනයට. එතනින් එහාට ඒක ආපහු අපේ සයිට් එකට එන්ටර් කරාට පස්සේ ඔබ යනවා ඒ award categories ටික පෙන්වන page එකට පිවිසෙනවා. ඒ පිටුවේ හරහා ඔගොලොන්ට select කරන්න පුළුවන් මොන category එකටද මම ඉස්සෙල්ලා vote කරන්නේ. එතකොට ඒ අදාළ icons උඩට ගිහිල්ලා අපි click කරපුවාම ඒ අදාළ කාණ්ඩය යටතේ අදාළ category එක යටතේ තියෙන සියලුම websites අපි අර කිව්ව තෝරාගත්ත ක්‍රමවේදයන්ට අනුව සියලුම වෙබ්සයිට්ස් එතන ඩිස්ප්ලේ වෙනවා. එතකොට එතනින් ඔයගොල්ලන්ට බටන් එකක් තියෙනවා. එතන රේට් කරන්න පුළුවන් බටන් එක. ඒක උඩ ක්ලික් කරපුවාම ඔබට පොඩි ස්ක්‍රීන් එකක් එනවා. ස්ක්‍රීන් එක මැදට මේ තිරේ දිස් වෙනවා වගේ. එතනදී අපට පුළුවන් ඔබට අංක 1 සිට 5 දක්වා ඔබට අවශ්‍ය අංකය දෙන්න පුළුවන්. එතකොට එතනින් එහාට රිවිව් එක දීම ඔබට ඔප්ෂනල් එක අපට දෙන්නත් පුළුවන් නොදී ඉන්නත් පුළුවන්. එතකොට අපි රේටිං එක දීලා රිවිව් එක දීලා එතනින් එහාට අපට මේක පොඩි වෙරිෆිකේෂන් එකක් තියෙනවා එතන කරන්න. ඒ වෙරිෆිකේෂන් එක කරලා ඉවරලා සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. වෙරිෆයිඩ් රේටිං එකක් සබ්මිට් කරාට පස්සේ මෙන්න මෙහෙම මේ තිරේ දිස් වෙනවා වගේ මැසේජ් එකක් ආවා කියලා කියන්නේ ඒ අදාළ වෙබ් අඩවිය අර අවම වෙරිෆයිඩ් රේටිංස් ප්‍රමාණයක් ලබාගෙන නැහැ කියන එකයි කියන්නේ. එතකොට මෙතනදී මේක රේටිංස් ටික 400 පැන්නට පස්සේ මීට වැඩිය වෙනස් ස්ක්‍රීන් එකක් පෙනෙනවා. අපිට දැන් මේ තිරේ දිස් වෙනවා තව පොඩ්ඩකින් තිරේ දිස් වෙනවා වගේ රේටිංස් 400 පැනලා නම් තියෙන්නේ. සාමාන්‍ය අගය බලා ගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. අපි ඊළඟට බැලුවොත් ගෙස්ට් කෙනෙක් හැටියට අපි රේට් ඇන්ඩ් රිවිව් එකක් ප්‍රකාශ කරන්න ගියොත් කොහොමද ඉන්නේ? අපි මේ ගෙස්ට් කියන බටන් එක ක්ලික් කරපු ගමන්ම අපි යන්නේ award categories බටන් එකට යනවා. කලින් වතාව වගේ OTP එකක් නැහැ. හැබැයි මෙතනදී අර විදිහටම අපිට ඊළඟට අපි අදාළ කාණ්ඩය යටතේ අපට අවශ්‍ය රේටිං එක සහ රිවිව් එක ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. ඒක එන්ටර් කරලා ඉවරලා අර පොඩි වෙරිෆිකේෂන් ටික් බොක්ස් එක ටික් කරලා සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. මේ පිළිබඳව මේ bestweb.lk 2025 තරඟාවලිය පිළිබඳව විස්තර සහ රේටිං ඇන්ඩ් රිවිව් ක්‍රමය පිළිබඳව විස්තර දැනගන්න අවශ්‍ය නම් අපගේ bestweb.lk කියන වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට වැඩිදුර විස්තර බලා ගන්න පුළුවන්.